සියලු දෙනාටම ආයුබෝවන්. අදත් මාතෘකාවක් වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේව වරම් මගින් අනවින කොඩිවින කැපීම පිළිබඳව. බහුතරයක් දෙනා කියන ලොකු ගැටලුවක් තමයි මෙහෙම ආරූඪ වෙන මෑණි කෙනෙක්ගෙන් මෙහෙම ශාන්ති කර්ම කරගත්තා, මෙන්න මේ වගේ කොඩිවින අනවින බන්ධන කපාගත්තා, ඒ වුණාට කිසිම සාර්ථකත්වයක් නැහැ. ආපහු හොයලා බැලුවට පස්සේ මේ වගේ කොඩින කැපිලා තිබ්බේ නැහැ, අපේ අතේ තිබිච්ච මුදල් තුට්ටු දෙක තමයි විනාශ වුනේ කියන කතන්දරේ. ගොඩක් ආරූඪ වරම් තියෙන කට්ටිය කොඩිවින අනවින කපන්න ගියාට පස්සේ කැපෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මේ අපේ සමාජයේ නොදන්නා පුද්ගලයෝ හැමතිස්සෙම ශාස්ත්‍රයක් බලලා ශාස්ත්‍රයේ හරියට කියවුණා නම් ඒගොල්ලෝ හිතනවා ශාස්ත්‍රීය දැනුම තියෙනවා, හරි මේගොල්ලෝ මේ කොඩිවිනෙත් ඒ විදිහටම හරියට බන්ධනය හෝ හුනියම මේ හරියටම කපලා ගේ දොරවල් අස්පස් කරලා හරියට මේ වැඩ කටයුතු ටික කරලා දෙයි කියන එක. ඇත්තටම ඔතනදී ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ අමනුෂ්‍ය බලවේගයක් තමයි මේ ආරූඪ වරම් වලට එන්නේ. සහ වෙන වරම් කියන සියලුම දේ මත වරම් වලින් මේ කොඩිවින කපන්න අමාරුයි. ඒක තමයි ඕනම කෙනෙක් තේරුම් ගන්න ඕනේ. මොකද අමනුෂ්‍ය බලවේගයක් හරහා එන සියලු වරම්, ඔය කියන සියලුම වරම් ප්‍රභේදවල කිසිම වරම් තියෙන කෙනෙක්ට, වරම් තියෙන පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් ඇදුරෙක් කියන්නත් බෑ. ඒගොල්ලන්ට ඇදුරෙක් කියන්න මේ ශාස්ත්‍රීය දැනුමක් තියෙන ලොකු පුළුල් පරාසයක් ඉගෙන ගන්න කෙනෙක්ට තමයි ඇදුරෙක් කියන්නේ. වේද මහත්තයෙක් කියන්නේ ගොඩක් පුළුල් පරාසයකට ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් අද වරම ඇවිල්ලා හෙට කොඩිවින කපන පුද්ගලයෙක් නෙමෙයි ඇදුරු මහත්තයෙක් කියන්නේ. අවුරුදු ගානක් ශාස්ත්‍රය ප්‍රගුණ කරන්න, අවුරුදු 10ක් කියන්නත් බෑ, අවුරුදු 20ක් කියන්නත් බෑ. එතකල්ම එයා ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් කුඩා වයසේ ඉඳන් ඉගෙන ගන්න ඇදුරු මහත්තයෙක් කොඩිවින කපන්න තරමට ඉගෙන ගන්නවා කියන අවුරුදු 5ක්වත් තවම ඉගෙන ගන්නවා. එතරම් කාලයක් ප්‍රගුණ කරලා තමයි තමන් තනියෙන් සාමාන්‍යයෙන් නිශ්චිත වශයෙන් තොවිලයකට පුරන්න යන්න, තොවිලයක් කරන්න යන්න පුළුවන් සවි ශක්තිය ලැබෙන්නේ. මොකද එයාට ඒ තරම් කාලයක් ඉගෙන ගන්න එනවා ගුරුවරයෙක් යටතේ. හරි නිශ්චිත ගුරුවරයෙක් යටතේ සාමාන්‍යයෙන් වෙදකම සම්බන්ධව ඉගෙන ගන්න වෙනවා, මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධව ඉගෙන ගන්න වෙනවා, ජ්‍යොතිෂය සම්බන්ධව ඉගෙන ගන්න වෙනවා, හස්ත රේඛා සම්බන්ධව ඉගෙන ගන්න වෙනවා, නිමිති සම්බන්ධව ඉගෙන ගන්න වෙනවා. ඒ වගේ පුළුල් පරාසයක විෂයන් ගණනාවක් ඉගෙන ගන්න ඕන. ඉතින් ඇදුරු මහත්තයෙක් එළියට එන්නේ අවුරුදු ගාණක් ඉගෙනගෙන. ඉතින් ඇදුරු මහත්තුරු, වෙද මහත්තුරු ඒ ශාස්ත්‍රය ප්‍රගුණ කරලා බොහොම අමාරුවෙන් තමයි ඒගොල්ලෝ ඒ දේ ඉගෙනගෙන එළියට එන්නේ. ඉතින් වරම් දරුවන්ට පුළුවන් අර මළගිය ඥාති කෙනෙක් ආරූඪ කරගෙන අන්න ශාස්ත්‍රය කිව්වා, මෙහෙම කියවුණා, හරි හෙට කරලා දෙන්නම්, අනිද්ද කරලා දෙන්නම් කියලා ඒගොල්ලෝ අරගෙන කපනවා කොඩිවිනේ. අන්තිමට කැපිලා නැහැ. ඉතින් බොහෝ දෙනෙක්ට වෙන්නේ ඒක තමයි. හරි ඇදුරු මහත්තයෙක් දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ හම්බ වෙන්නේ නැහැ, අඩුපාඩු තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්නේ ශාස්ත්‍රයකට කියවච්ච දෙයක් ඔන්න ආරූඪයෙන් මොකක් හරි ඔළුව හොල්ලන් කියන දෙයක් ඇත්තටම පිළිගන්න යන්නත් එපා. මොකද වරම් කියන මිනිස්සුන්ට එන අමනුෂ්‍ය බලවේග මොනවා කියනවද, මොන වගේ දෙයක් තියෙනවද, ඒකේ සත්‍යතාවයවත් ඒ මිනිස්සුවත් දන්නේ නැහැ. ඔහි කියන්නම් වාලේ කියාගෙන යන නිසා අහල පහල මිනිස්සු පව තරහ වෙනවා. ඕගොල්ලොත් එක්ක ඉතින් ඕගොල්ලෝ දන්නේ මිනිස්සු මෙහෙන් කරා අරහෙන් කරා කොඩිවින අපිට මූතවා කරලා තියෙන්නේ. ඉතින් පොළු අමෝරාගෙන ගහන්න මරන්න කොටන්න යන්න එපා. ඇත්තටම මේ වරම් කියන්නේ ඇත්තටම කිව්වොත් එක්තරා විදිහක මානසික රෝගයක් බාධයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්ව වෙන්නත් පුළුවන්. ඇත්තටම දේවවරම් කියලා කොටසක් තියෙනවා. ඒ වගේම ඔකේ බහුතරයක් ඉන්නේ මානසික රෝගීන්. ඉතින් ඒ වගේ කට්ටියට හවු වෙන්න එපා. ඔයගොල්ලන්ගේ මුදල් ඇත්තටම අපතේ යමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් ඕගොල්ලන්ගේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔය ප්‍රේත ආරූඪ තියෙන කට්ටියට කිසිම දෙවි කෙනෙක් ඉන්නේ නැහැ. ඔය ඉන්න මළගිය මොකෙක් හරි ප්‍රේතෙක් හෝ මළගිය මේ යක්ෂයෙක් තමයි ඔය ඇඟට ආවේශ වෙලා ආරූඪ වෙලා ඔය කියන තොරතුරු හෙළි කරන්නේ. ඒ ප්‍රේතයස යක්ෂ කොටස් වලට පුණ්‍ය විපාක ඉරදියක් වශයෙන් ඒගොල්ලන්ට අතීතයේ සිදුවෙච්ච සිදුවීම් හරියට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ප්‍රේත කොටස් වලට ඒක ස්වභාවයෙන්ම ඒගොල්ලන්ගේ යන කොටස් උප්පත්ති අනුව ඒ දේ කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි ආරූඪ
වලින් ශාස්ත්‍රයේ කියවෙන්නේ. එතකොට යම්කිසි සිදුවීමක් කියන්න පුළුවන් ඕගොල්ලෝ යන සිදුවීමක් ඕගොල්ලන්ගේ හිත දිහා බලලා ඒ මිනිස්සු කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ අනුව ඔයාට හරියට කියවුණ පළියට ඔයාට මේ හරි තොරතුරකින් කියවුණාට ඔයාගේ කොඩි විනේස අන විනේස ඔයාගේ ප්‍රශ්නය ගැටලුව නිරාකරණය කරයි කියලා හිතන්න එපා. ඒ වගේ පුද්ගලයෝ. ඒක ඇත්තටම බොරුවක්. ඕගොල්ලන්ට වෙන්නේ රැවටීමක් එතෙන්දී. සහ අර ඒ අමනුෂ්‍ය බලවේගයට අවශ්‍ය ඒ ඉන්න මනුස්සයව දියුණු කරන්න. ඒක තමයි ඔකට වචනෙන් කියන කැඹුරුම කියලා. ඉතින් මේ ඔයගොල්ලෝ අහුවෙන්න එපා. ඒ වගේ තැන් වලට ගොඩක්ම ඉතින් ඔයගොල්ලෝ මොලේ කල්පනා කරලා ඒ වගේ දේවල් වලින් ඈත් වෙන්න ශාස්ත්‍රීය පැත්තෙන් ඉගෙන ගත්ත වෙද මහත්තයෙක් වැදුරු මහත්තයෙක් ගෙන් ඕගොල්ලන්ගේ වැඩ කටයුතු ටික කරගන්න. මොකද හේතුව නැත්තම් ඕගොල්ලන්ට හැමදාම වෙන්නේ කාගෙන් හරි සාත්‍රය හැලා ඔය වගේ ඔළුව හොල්ලන එකකින් කොඩි විනේ කපාගෙන අන්තිමට මුදල් ටික වතුර ලක්ෂ ගණන් වතුර දාගත් අවස්ථා අපිට අනන්තවත් තියෙනවා. ඉතින් තේරුමක් නැහැ අපිට කිව්වා කියලා තේරුමක් නැහැ එහෙම වුණාම. එතකොට ඉතින් අපිට එන්නේ hina වෙන්න තමයි. මොකද ඕගොල්ලන්ගේ අධ්‍යාපන තත්ත්වයේ මදි හින්දා තමයි ඕගොල්ලෝ වගේ තැනකට ගිහිල්ලා රැවටෙන්නේ. ඉතින් මේ අමනුෂ්‍ය කොටස් වලට ඒ තියෙන පුණ්‍ය විපාක දීන් හින්දා ඒගොල්ලන්ට කීමේ හැකියාව තියෙනවා. ඒක මන්ත්‍ර ශාස්ත්‍රයේ අපි දන්නා කොටස් අනුව අපිට ඒ වගේ අයගෙන් උදව් ගන්න පුළුවන්. ඒ බන්ධනය කරගන්න ක්‍රමවේද තියෙනවා. සාය කර්ණ මුණ්ඩ කියලා වෙනම කොටසක් තියෙනවා. එහෙම දේවතා බන්ධන කියලා වෙනම කොටසක් තියෙනවා. ශාස්ත්‍ර කියන්නේ ඒ ශාස්ත්‍රයේ දන්නා වෙද මහත්තුරු ඒව කරගෙන ඒ දේවල් වලටත් යනවා. හැබැයි මේ සියලුම බලවේග තුලින් අනාගත තොරතුරු අහලා තමන් හිතන අනාගතේ මෙහෙම වෙයි කියලා එහෙම කියන්න පුළුවන් කොටස් හරිම අඩුයි. ඔය പ്രേත කොටස් කිසිම දෙයක් සත්‍යතාවයක් නැහැ අනාගතය ගැන තොරතුරු අහන ඒවා. ඒවා සම්පූර්ණ බොරු. ඒවට හවු වෙන්න එපා. තනිකර මිත්‍යා. ඉතින් මේ ඕගොල්ලන් රැවටීම තමයි වෙන්නේ. ආරූඪ වරම් කාර්යෝ ගාවට නම් ගිහිල්ලා රැවටෙන්න එපා. ඕගොල්ලන්ට විනයක් මොකක් හරි දෙයක් වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ගේ ශරීරයේ මොන හරි කැවීමක් වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ගේ භූමියට හරි මොකක් හරි වෙලා කොඩි විනයක් මොන හරි වෙලා තියෙනවා නම් ඒ සියලු දේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලින් මුදවන්න පුළුවන් එකම මිනිස්සයෝ ඇදුරු මහත්තයා සහ වෙද මහත්තයා කට්ටඩි මහත්තයා කියන තුන් කොල්ලන්ට විතරයි. වෙන කිසිම පුද්ගලයෙක්ට ඕගාව බේරන්න බෑ. මේ ශ්‍රී ලංකාව ඇතුලේ වෙන බේරන්න පුළුවන් ක්‍රමයේද තියෙන මිනිස්සු ඉන්නවා ගොඩක්. ඔය තුන් දෙනාට තමයි බහුතරයක් ශාස්ත්‍රීය වශයෙන් ඕගොල්ලන්ට ඔය කරන කොඩි වින අනවින කරන්න හේතු වෙන පුද්ගලයෝ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන මිනිස්සු තමයි ඔය කරන්නේ. ඉතින් එහෙම කරන මිනිස්සෙක් කරපු දෙයක් අයින් කරන්න පුළුවන් ඒ වගේ මිනිස්සෙක්ට විතරයි. ඉතින් එහෙම නැතුව අයින් කරන්න ඔය ප්‍රේතෙක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ අර පුහුල් කපලා පොඩි පුහුල් කැවිල්ලා නේ ඔය YouTube වල එහෙම තියෙන වීඩියෝස් දැක්කහම ගමක පුහුල් කපනවා ගමක දෙහි කපනවා මොනවා හන්ද කපන්නේ මොනවද කරන්නේ කියලා කිසිම දෙයක් අවබෝධයක් නැහැ. අර වෙහින යකුත් යක්ෂණියත් එක්ක මොක්කු දෙන්නේ කියලා දන්නේ නැහැ. මිනිස්සුත් හොල්මන් වෙනවා අර නටනවා කෑ ගහනවා හූ කියනවා. ඉතින් ඇත්තට මේක බොරු ප්‍රෝඩා. ඉතින් වෙද මහත්තයෙක් කියන්නේ එහෙම නැහැ. වෙද මහත්තයෙක් කියන්නේ ලෙඩා බාලා ලෙඩේ අඳුනගෙන අදාළ විදිහට ප්‍රතිකර්ම කරන්න පුළුවන් දන්න මිනිස්සෙක්. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් ඇරෙන්න වෙන පිහිටක් ගන්න බෑ. ඉතින් හරි වෛද්‍යාචාර්යවරයෙක් හම්බ වෙනවා ඇරෙන්න යන්න එපා. මොකද වෛද්‍යාචාර්යවරයා කියන්නේ ඒ මිනිස්සයා අවුරුදු ගාණක් ඉගෙනගෙන පළපුරුද්ද දැකපුරුද්ද පරම්පරාවෙන් දෙන අත්දැකීම් මේ සියල්ලම එක්ක රාශී කරගෙන තමයි මේ මිනිස්සයා ලෙඩෙක්ව හොඳ කරන්නේ. එතකොට එතෙන්දී ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට ශාස්ත්‍ර කියන වෙනම අඳුන් ක්‍රමවේද පාවිච්චි කරනවා. පාරම්පරික අංජන ක්‍රමවේද පාවිච්චි කරනවා. වෙන හිට්ලු අංජනන් නැතුව පාරම්පරික අංජන ක්‍රමවේද භාවිතා කරලා ඒ වගේ බලන පේන කෙනෙක්ගෙන් අහලා ඊට වඩා වැඩිදුර තොරතුරු ගන්න ක්‍රමවේද තියෙනවා. ඒ තොරතුරු ක්‍රමවේද අනුව අරගෙන තමයි නිමිති අරගෙන මන්ත්‍ර ශාස්ත්‍රයේ ක්‍රමවේද අරගෙන වින පරීක්ෂා කරලා එහෙම තමයි විනයක් කපලා දෝෂ ඉවත් කරලා ඕගොල්ලන්ගේ ලෙඩ දුක් හොඳ කරන්නේ. ඉතින් ඇදුරු මහත්තයෙක්ට ඕගොල්ලෝ කියලා තමයි ඒ වැටි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රැවටෙන්න එපා. දේවාල පුල්ලියන්ට නම් හවු වෙන්න එපා. ඔලු කරකෝලා හූ කියාගෙන එන ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇත්ත තේරුම් ගන්න ඕන. එහෙම කරලා රැවටිලා අපරාධ ඔයගොල්ලන්ගේ සල්ලි නිකන් වතුරේ දාගන්න එපා. ඒක මුලින්ම දැනුවත් කරන්න ඕන. හැම මිනිස්සෙක්ම කොච්චර කිව්වත් ඔයගොල්ලෝ හවු වෙලා තියෙනවා. ඇත්තටම මේ මිනිසුන්ට වෙලාවක්වත් බලා ගන්න කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද ශාස්ත්‍රයක් ප්‍රගුණ කරන්නේ නැහැනේ. හෙට වරම අද වරම එනවා. හෙට වෙලාවල් බලනවා. හෙට බෙහෙත් කියනවා. ඉතින් මේ දේවල් ඇත්තටම తాවකාලික මිත්‍යා ලෙඩ හොඳ වෙන්නේ නැහැ.
අර අමනුෂ්‍යයට අවශ්‍ය මිනිස්සුયો ගෙනල්ලා ඒ මනුස්සයාට සල්ලි හම්බ කරලා දෙනවා. ඉතින් ඕගොල්ලෝ රැවටිලා එතෙන්ට ගිහලා ඕගොල්ලන්ගේ සල්ලි මුදල් කාලය සාශ්‍රමය සේරම විනාශ කරගන්නවා. ඉතින් හවු වෙන්න එපා. ඕගොල්ලන්ට යම්කිසි විනයක් මොන හරි තියෙනවා නම් අදාළ ගම් පළාතේ ඉන්න වෙද මහත්තයා හෝ වෛද්‍යාචාර්යවරයෙක් එක්ක මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ ඉගෙනගත්ත ගැඹුරින් ඉගෙනගත්ත කට්ටඩි මහත්තයෙක්ට කියලා ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් ඉල්ල ගන්න. ඒ ඇරෙන්න කිසිම පුද්ගලයෙක්ගේ උදව්වකට යන්න එපා. තේරුමක් නැහැ. මොකද මේ සිංහල සහ ඔය මන්ත්‍ර ශාස්ත්‍රයේ ක්‍රමවේදවලට අනුව කරන ලද කිසිම හෝනියමක් කපන්න ඔය වරන් තියෙන මිනිස්සෙන්ට හැකියාවක් නැහැ. ඒක తాවකාලික බොරුවක් තමයි ඒගොල්ලෝ කරලා යන්නේ. ඕගොල්ලන්ට පෙන්නලා කොහොම හරි කියලා. ඕගොල්ලෝ තව තැනකින් ගිහිල්ලා බැලුවට පස්සේ මොකක් හරි වෙලා කැපිලා නැහැ කියයි. ඉතින් ඇත්තටම තේරුමක් නැහැ. ශාස්ත්‍රානුකූලව ඇදුරු මහත්තයෙක් තමයි හරියට මින කැපීම කොහොච්චර පරාසයකින්ද කරන්නේ, කොහොමද කරන්න ඕන, මොනවද භාවිතා කරන්න ඕන මන්ත්‍ර ක්‍රමවේද, ඒ සියල්ල දන්නේ ඒ වෙද මහත්තයා විතරයි. ඉතින් අර මිනිස්සෙන්ගෙන් ප්‍රශ්නයක් අහුවත් දන්නේ නැහැ. සීයා ආරුඩ වෙනවා කියනවා, ආච්චි ආරුඩ වෙනවා කියනවා, එයා මතුරනවා කියනවා, ඥාතිය බලවේගී තමයි කියන මතුරන්නේ. ඉතින් ඒ වගේ පට්ටපල මූලික බොරු කිසිම දෙයක් දන්නේ නැති, සීම දෙයක් දන්නේ නැති මිනිස්සෙක් තමයි මේ. ඉතින් වරම් දරුවෝ කියන්නේ ඒගොල්ලෝ ඒ අධ්‍යාපනය ඉගෙන ගන්නෙත් නැහැ, ඒකේ කිසිම දෙයක් ඉස්සරහට යන්නෙත් නැහැ. දැන් ඉන්න වරම්කාරයෝ ඒ විදිහම තමයි. ඒක වෙනසක් නැහැ. සල්ලි හම්බ කරන්න තමයි ඉන්නේ. වරමක් ගන්නෙම සල්ලි හම්බ කරන්නේ. මේ ඉතින් ඒක හින්දා රැවටෙන්න එපා. ඕගොල්ලෝ දැනගන්න ඕන සමාජය ඇතුලේ ජීවත් වෙනකොට ප්‍රශ්නයක් ආවහම මොන වගේ පුද්ගලයන්ද අතීතයේ උදව් ගත්තේ, මොන වගේ පුද්ගලයන්ද මේ වගේ ප්‍රශ්නයකදී. අන්නේ පුද්ගලයන් විතරක් හම්බ වෙනවා. එහෙනම් අද සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම හිතනවා ඕගොල්ලන්ට යම්කිසි දැනුම් පද්ධතියක් මේ අවස්ථාවේ තිල්න කළා කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.